දැන් අපි බලමු ප්‍රතික්‍රියාවක් හඳුනා ගන්න හැටි. E2 SN2 යනාදී වශයෙන්. මේකට ගත්ත උදාහරණය තමයි මෙන්න මේ බ්‍රෝමෝසයික්ලෝපෙන්ටේන්. හරිද? බ්‍රෝමෝසයික්ලෝපෙන්ටේන් කියලා කිව්වම පේනවා ඔයගොල්ලන්ට සයික්ලෝපෙන්ටේන් කියලා කියන්නේ මේ චක්‍රීය කාබනික සංයුගය. හොඳද? එතකොට මේක සම්බන්ධ වෙලා තියෙන බ්‍රෝමින් පරමාණුව. එතකොට අපි ඔකට බ්‍රෝමෝසයික්ලෝපෙන්ටේන් කියලා කියනවා. ඒ විදිහටයි නම හරි. හරිද? ඊළඟට දැන් තාමනම් තියෙන අපිට මෙතන තියෙන අපිට මෙතොක්සයිඩ් අයනය. නේද? එතකොට මෙතොක්සයිඩ් අයනය ඔබට මතක ඇති මම මතක් කළා පසුගිය වීඩියෝකදී මෙතොක්සයිඩ් හදාගන්නේ අපි මේ මෙතනෝල් වලට සෝඩියම් දාලා. එහෙම නැත්නම් එතනෝල් වලට සෝඩියම් දැම්මොත් එතොක්සයිඩ් හැදෙනවා. හරි? ඒකට ඒ විදිහටයි මේ එක ප්‍රතිකාරකයක් හදාගන්නේ. දැන් අපි බලන්න යන්නේ මොකද්ද? SN2ද SN1 E2 E1 මොන විදිහේ ප්‍රතික්‍රියාවක්ද මේකේ සිද්ධ වෙන්න පුළුවන් කියලා. දැන් මීට අමතරව මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ කොහෙද? මෙන්න මේ DMF dimethyl formamide නැත්නම් DMF කියලා තමයි ඔක අපි කෙටියෙන් හඳුන්වන්නේ කියන සොල්වන්ට් එකේ. ඒතර මේ ද්‍රාවණය ගත්තාම විශේෂ ගුණයක් තියෙනවා. මොකද්ද මේ ද්‍රාවණයේ තියෙන විශේෂ ගුණය? දැන් බලන්න මේක දිහා මේකේ නයිට්‍රජන් වලට සම්බන්ධ මෙතිල් කාණ්ඩ දෙකක් තියෙනවා නේද? ඒ වගේම කාබන් එහෙම නැත්නම් කාබනිල් කාණ්ඩයට සම්බන්ධ හයිඩ්‍රජන් එකක් තියෙනවා. දැන් මේ කාබනිල් කාණ්ඩයේ හයිඩ්‍රජන් එක අපි දන්නවා මේක ද්‍රවීයයි. හොඳ නමුත් මෙතිල් කාණ්ඩයේ හයිඩ්‍රජන් ඊටම ප්‍රතික්‍රියාශීලී භාවයෙන් ඊටම අඩුයි. හරි? මේක මෙතනදී වැදගත්කම තමයි මේ ඇල්ඩිහයිඩ් හයිඩ්‍රජන් ද්‍රවීයයි. නමුත් ඒවා අපි මේකට කියනවා මේ ලේබයිල් නෑ කියලා. ලේබයිල් කියලා කියන්නේ හුවමාරු වෙන්නේ හැකියාව. මේ හයිඩ්‍රජන් වලට හුවමාරු වෙන්න බෑ. එම නිසා අපි මේකට කියනවා ඒප්‍රෝටික් සොල්වන්ට් කියලා. ඒ ප්‍රෝටික් කියලා කියන්නේ ප්‍රෝටෝන වලට ප්‍රෝටෝන පහසුවෙන් ලැබෙනවා නම් අපි ඒවට කියනවා ප්‍රෝටික් සොල්වන්ට් කියලා. මොනවද ප්‍රෝටික් සොල්වන්ට්? ජලය, අම්ල වගේ දේවල්. හරිද? එතකොට මේක ඒප්‍රෝටික් සොල්වන්ට් නිසා හයිඩ්‍රජන් හුවමාරු වී හැකි හයිඩ්‍රජන් නැති නිසා අපි සැක කරනවා මේක SN2 හෝ E2 වර්ගයේ ප්‍රතික්‍රියාවක් කියලා. හරිද? දැන් මේක බලන්න පුළුවන් අපිට තවදුරටත් විස්තර වලට ගියොත් හරි දැන් SN2 හරි E2 හරි ප්‍රතික්‍රියාවක් වෙන්න නම් අපි දන්නවා ප්‍රෝටෝන තියෙන්න බෑ. මොකද වෙන්නේ? ප්‍රෝටෝන තිබුණොත් මොකද වෙන්නේ? ප්‍රෝටෝන මේ දැහ ගන්නවා මෙන්න මේ මෙතොක්සයිඩ් එක නේද? එම නිසා හැමනම් මේක අපි අනිවාර්යයෙන්ම අපිට සැක කරන්න ඕන SN2 හෝ E2 වර්ගයේ ප්‍රතික්‍රියාවක් කියලා. හේතුව මොකද? ද්‍රාවණය ඒප්‍රෝටික් නිසා. නේද? මොකද ප්‍රෝටික් වුණා නම් කෙලින්ම මෙතොක්සයිඩ් එකත් එක්ක ප්‍රතික්‍රියා කළා ඒකෙන් මෙතනෝල් හදලා දානවා. හරිද? එහෙමනම් මෙතොක්සයිඩ් ආයනය මේකෙදි ආරක්ෂා වෙනවා. මෙන්න මේ DMF කියන ද්‍රාවණයේදී මෙතොක්සයිඩේ මෙතොක්සයිඩ් ආයනයේ විදිහට තියාගන්න පුළුවන්. හරිද? ඒක වැදගත්. මොකද මෙතොක්සයිඩ් ආයනය ඉතාම ප්‍රතික්‍රියාශීලී. මේක මේ ස්ට්‍රෝං නියුක්ලියෝෆයිල් එකක්, ප්‍රබල නියුක්ලියෝෆයිල් එකක්. ඒතර මේක ප්‍රතික්‍රියා කරන්න ඉතාම පහසුයි. එම නිසා ඒක පහසුවෙන්ම SN2 වර්ගයේ ප්‍රතික්‍රියාවකට යනවා. හේතුව මොකද ඔයගලන්ට මතක ඇති නියුක්ලියෝෆිලික් සබ්ස්ටිටියුෂන් බයිනියුක්ලියර් කියන එක නේද? ඒ කියන්නේ දෙකම සහභාගී වෙනවා කියන එක මතකද? ඒ විදිහට. දැන් ඒ වගේම මේ මෙතොක්සයිඩ් වල තියෙන තව ගුණයක් තියෙනවා මේක extremely strong base. ඉතාම ප්‍රබල භාෂ්මයක්. මේක මොකක්ද අදහස? හයිඩ්‍රොක්සයිඩ් පේන්නේ නැහැ. නමුත් මේකට පුළුවන් පහසුවෙන් ප්‍රෝටෝන සමග ප්‍රතික්‍රියා කරන්න. ඉතාම පහසුවෙන් ප්‍රෝටෝන සමග ප්‍රතික්‍රියා කරලා මේක මෙතනෝල් හදනවා. එහෙමනම් එහෙම පුළුවන්කම තියෙනවා නම් අපි දන්නවා ඒකට පුළුවන් E2 elimination bimolecule කියන වර්ගයේ E2 වර්ගයේ ප්‍රතික්‍රියා කරන්න. නේද? ඒ වගේම දැන් බලමු තව ටිකක් විස්තර මේ බ්‍රෝමෝසයික්ලෝපෙන්ටේන් දිහා. දැන් බලන්න මේකේ බ්‍රෝමින් කාණ්ඩය එහෙම නැත්නම් බ්‍රෝමින් පරමාණු තියෙනවා. ඒක තියෙන තැනට අපි කියනවා ඇල්ෆා කියලා. නේද? ඇල්ෆා කාබන්. හරි? ඊට අනිත් දෙවනි කාබන් ඊට එහා පැත්තෙන් තියෙන කාබන් එකට අපි කියන්නේ බීටා කාබන් කියලා. බීටා. හරි? ඒතර ඇල්ෆා කාබන් එක මෙතන තව විශේෂයක් තියෙනවා. මේක ද්විතීයික secondary කාබන් එකක්. ඒ මොකද දෙපැත්තෙන්ම තව ආල් කාණ්ඩ දෙකකටයි ඔක සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් ඔහොම තියෙනකොට මොකද්ද වැදගත්කම අපි ඔයගොල්ලන්ට මතක ඇති කාබෝ කැටායනයක් හැදුවොත් කාබෝ කැටායනය මේ ප්‍රාථමික කාබෝ කැටායනයකට වැඩිය ද්විතීයික කාබෝන කැටායනය ඊටම ස්ථායි. එහෙමනම් මේක SN2 වර්ගයේ ප්‍රතික්‍රියාවකට නැඹුරුතාවය වැඩි. එහෙම නැත්නම් E2 වර්ගයේ ප්‍රතික්‍රියාවකට නැඹුරුතාවය වැඩි. දැන් බලමු ප්‍රතික්‍රියාව ලියන්න. අඳින්න. හරි? අපි මේ ප්‍රතික්‍රියාව ඇන්දොත් මෙන්න මේ විදිහට අපිට අඳින්න පුළුවන්. කොහොමද? මෙතනදී SN2 කියලා හිතුවොත් අපි නේද? නියුක්ලියෝෆිලික් සබ්ස්ටිටියුෂන්
බයිමොලිකියුලර්. එහෙමනම් මේකේ දෙකම සහභාගී වෙනවා. මොනවද සහභාගී වෙන්නේ? ද්‍රාවණයේ තියෙන ද්‍රාවණයේ හැටියට මේ දෙක මිශ්‍ර කරගෙන නේද? ඊළඟට මෙන්න මේ විදිහට තියෙනවා අපිට මේ සයික්ලෝපෙන්ටේන්, බ්‍රෝමෝසයික්ලෝපෙන්ටේන් එක ගන්න හැකි මෙහෙම. හරි? මේක තලීය ව්‍යුහයක් නෙමෙයි මතක තියාගන්න. හොඳද? රැවටෙන්න එපා මේකට. මේක තලීය නෑ. මේක නිකන් එන්විලොප් එකක් වගේ ටිකක් ඇඹරිච්ච ව්‍යුහයක් මේකට තියෙනවා. ඊළඟට මේක කවුරු එක්කද ප්‍රතික්‍රියා කරන්නේ? මේ ස්ට්‍රෝං නියුක්ලියෝෆයිල්. ඉතාම ප්‍රබල නියුක්ලියෝෆයිල් වන මෙතොක්සයිඩ් ආයනය. දැන් මෙතොක්සයිඩ් ආයනය කියලා කියන්නේ මේ විදිහට ඉලෙක්ට්‍රෝන දැම්මොත් අපි ඔක්සිජන් මත ඉලෙක්ට්‍රෝන ඔක්කොම තියෙනවා. සාමාන්‍යයෙන් 6යි සංයුක්ත ඉලෙක්ට්‍රෝන. නමුත් වැඩිපුර එකක් තියෙනවා සෝඩියම් වල ආපු. ඒක තමයි ඔය කොළ පාටින් යන්නේ. ඒක තමයි ඍණ ආරෝපණයක් හැටියට අපි පෙන්නන්නේ නේද? ඒත් මේක තමයි පහර දෙන්නේ. මේ ඍණ ආරෝපණය තමයි පහර දෙන්නේ මෙන්න මෙතෙන්ට. ඒ වගේම ඒ වෙනවත් සමගම බ්‍රෝමීන්, කාබන් බ්‍රෝමීන් සහසංයෝජ බන්ධනයෙන් ඉලෙක්ට්‍රෝනය අරගෙන ඉවත් වෙනවා. එහෙම නැත්නම් මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගලම අරන් ඉවත් වෙනවා. එතකොට කාබන් මත කාබ කැටායනයක් හැදෙනවා. නමුත් ඒක වෙන්නේ කොහොමද? මේ එකටම. මේක අපි simultaneously කියලා කියන්නේ. නේද? simultaneously වෙනවා. මොකද්ද මේ නියුක්ලියෝෆයිල් එක ඇතුළට එනවා. ඒ වගේම මේ leaving group එක එහෙම නැත්නම් ඉවත් වන කාණ්ඩය බ්‍රෝමීන්, බ්‍රෝමයිඩ් විදිහට එවලම එක අවස්ථාවෙම සිද්ධ වෙනවා. හරි දැන් මොකද්ද ප්‍රතිඵල වුණේ අපිට? අපිට ලැබුණා බ්‍රෝමයිඩ් ආයනයක්. හරිද? මොකද හේතුව ඉලෙක්ට්‍රෝන යුගලම එහෙම නැත්නම් කාබන් එකේ ඉලෙක්ට්‍රෝනත් අරගෙනයි බ්‍රෝමීන් පරමාණු ඉවත් වෙන්නේ. ඒ නිසා වැඩිපුර ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඒ නිසා ඔක බ්‍රෝමයිඩ් ආයනයක්. නේද? දැන් බලමු කාබන් වලට මොකද උනේ? මේ සයික්ලෝ චක්‍රීය පෙන්ටේනේ සයික්ලෝපෙන්ටේන් වල කාබන් වලට මොකද උනේ? මෙතොක්සි කාණ්ඩයක් ඇති වුණා. හේතුව මොකද? මේක ආවේ මෙතොක්සයිඩ් විදිහට. නමුත් ඒ ඉලෙක්ට්‍රෝන යුගලම දීලා ඔක්සිජන් කාබන් අතර බන්ධනයක් හදාගත්ත මෙන්න මෙතන. හරි? එහෙමනම් මේක මෙතොක්සි කාණ්ඩයක් සම්බන්ධ චක්‍රීය සංයෝගයක් වුණා. හරිද? ඒ විදිහටයි SN2 ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. SN2 කියලා කිව්ව ඔබට මතක ඇති නැවතත් ප්‍රතික්‍රියක දෙකම එකවර සහභාගී වෙනවා මේ ප්‍රතික්‍රියාව සඳහා. දැන් මොකද ඊළඟ එක අපි සලකන්නේ අපි හිතුවා E2 වෙන්න පුළුවන්. elimination 2 reaction එකක් වෙන්න පුළුවන්. දැන් බලමු මේක වෙන්නේ කොහොමද? ඒක වෙනවා නම් දැන් අපි ගත්තොත් චක්‍රීය සංයෝගය මේ විදිහට. හරි? ඊට මේකේ තියෙනවා බ්‍රෝමීන් කාණ්ඩය නැත්නම් බ්‍රෝමීන් පරමාණු සම්බන්ධ වෙලා ඒකේ ඉලෙක්ට්‍රෝන බැලුවොත් එහෙම 7 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන 7යි. හරි? කාබන් සමග එක ඉලෙක්ට්‍රෝනයයි. ඒතර මෙතන සහසංයෝජ බන්ධනයක් හදාගෙන ඉන්නවා කාබන් සමග. දැන් ඊට අමතරව දැන් මේක ඇල්ෆා කාබන් කියලා අපි නම් කරනවා නේද? ග්‍රීක හෝඩිය අනුව තමයි අපි ඒක නම් කරන්නේ. ඊළඟට අනිත් පැත්තේ තියෙන දෙපැත්තටම එක සමාන හින්දා ඔක බේටා කියලා අපි නම් කරනවා. හරි? ඒක බීටා කාබන් මත තියෙනවා හයිඩ්‍රජන් දෙකක්. ඇත්තටම හැම ඇල්ෆා කාබන් එක හැරුණාම ඉතිරි හැම කාබන් එකේම හයිඩ්‍රජන් දෙක බැගින් තියෙනවා. නේද? මොකද කාබන් වලට බන්ධන හතරක් තිබිය යුතුයි. ඒක sp3 මුහුම් කරන වෙලා තියෙන්නේ හැම කාබන් එකම. නේද? එහෙමනම් කාබන් හයිඩ්‍රජන් දෙක ගානේ හැම කාබන් එකටම පුරවන්න ඕනේ මේ ඇල්ෆා කාබන් හැරුණා. ඇල්ෆා කාබන් එකේ තියෙන එක හයිඩ්‍රජන්. නේද? හරි. දැන් මොකද්ද ප්‍රතික්‍රියා කරන්නේ මේක මත? දැන් අපි බලන්නේ E2 වර්ග ප්‍රතික්‍රියාවක් වෙනවා කියලා. E2 වෙනවා නම් එලිමිනේෂන් වෙනවා නම් මොනවද අපිට වෙන්න ඕනේ? ඉස්සෙල්ලා මේකේ අපි හදා ගන්න ඕන මෙන්න මේ ආකාරයට අපේ මෙතොක්සයිඩය ප්‍රතික්‍රියා කරන්න ඕනේ ඇත්තටම ප්‍රබල භාෂ්මයක් හැටියට. ඒ කියන්නේ ප්‍රෝටෝනයක් දැහැ ගන්න, ප්‍රෝටෝනයක් ඉවත් කරගන්න ප්‍රබල භාෂ්මයක් හැටියට මෙන්න මේ මෙතොක්සයිඩය ප්‍රතික්‍රියා කළ යුතුයි. හරිද? ඒතර මෙතොක්සයිඩ් අපි යන්දොත් CH3 මෙතන ඍණ ආරෝපණයක් දානවා. හේතුව මොකද මේ සෝඩියම් වලින් ගත්ත එක ඉලෙක්ට්‍රෝනයක් මෙතන වැඩිපුර තියෙනවා. ඔක්සිජන් 6 වෙනි කාණ්ඩයේ සංයුක්ත ඉලෙක්ට්‍රෝන 6යි වැඩිපුර ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. එම නිසා මෙතොක්සයිඩයේ ඍණ ආරෝපණයක් තියෙනවා. කැනයනයක්. මේ විදිහට අපිට ලකුණු කරලා හැකි මේ ආපු ඉලෙක්ට්‍රෝන. නේද? ඒතර මේක මොකද වෙන්නේ? මෙතන ප්‍රතික්‍රියාවේදී මෙයා මේ ඕනෑම බීටා ප්‍රෝටෝන වලින් බීටා හයිඩ්‍රජන් වලින් එක ප්‍රෝටෝන කියන්නේ මේවත් තාම බීටා හයිඩ්‍රජන් වලින් එකකට පහර දෙනවා. එහෙම වුණාම පහසුවෙන්ම බීටා හයිඩ්‍රජන් වල කාබන් හයිඩ්‍රජන් අතර බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල එහෙම නැත්නම් මේ හයිඩ්‍රජන් මත තියෙන ඉලෙක්ට්‍රෝන මෙන්න මේ විදිහට කාබන් දෙසට දෙනවා. හරිද? ඒ කාබන් දෙසට දුන්නොත් දැන් මොකද වෙන්නේ? දැන් අපිට පුළුවන් පහසුවෙන්ම simultaneously එකවරම මේක වෙනකොටම මොකද වෙන්නේ? මේ මෙන්න මේ විදිහට බ්‍රෝමීන් පරමාණුව බ්‍රෝමීන් කාණ්ඩය ඉවත් වෙනවා. මේ කාබන් බ්‍රෝමීන් අතර තියෙන බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගලම බ්‍රෝමීන් මතට අරගෙන මේක බ්‍රෝමයිඩයක් ලෙස ඉවත් වෙනවා. හරි?
මේ දෙක ඔක්කොම මේ ටික ඔක්කොම සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියක දෙකම එකවරම සහභාගී වෙලා. ඒක නිසා එහෙමනම් මේක එලිමිනේෂන් එකක්, ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක්. ඒ වගේම එම නිසා E2 වර්ගයේ ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒ වගේම මොකද උනේ දැන් මේ මෙතොක්සයිඩේට ඒකට ප්‍රෝටෝනයක් ලැබුණා නේද? මෙතොක්සයිඩේට ප්‍රෝටෝනයක් ලැබුණා ආරෝපණය නැතුව ගියා ඍණ ආරෝපණය. දැන් මොකද්ද මේක උදාසීන කාණ්ඩයක්. මේ මොකද්ද මේ උදාසීන සංයෝගයක්. මොකද්ද මේක? මෙතනෝල්. හරි. ඒතර මෙතනෝල් ලැබුණා. ඊට අමතරව මේ චක්‍රීය සංයෝගයට මොකද උනේ කියලා බලමු. චක්‍රීය සංයෝගයේ බ්‍රෝමීන් පරමාණු ඉවත් වුණා. එහෙමනම් එතන හයිඩ්‍රජන් එකකුත් ඉවත් වුණා. මේ දෙකේ ඍණ සහ ධන ආරෝපණ හැදුණා කියලා හිතුවත් වැරදක් නෑ. මේ අවබෝධ කරගන්න පහසු නෑ. එහෙමනම් මේ දෙක අතර බන්ධනයක් හදනවා. නේද? මොන වගේ බන්ධනයක්ද හදන්නේ? මේ දෙක අතර හදන්නේ පයි බන්ධනයක්. ඒතර පයි බන්ධනයක් හැදුනහම මේක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට ඩබල් බොන්ඩ් එකක් හැදුනා කියලා. හරි? එතකොට දැන් මේ සංයෝගය අපි නම් කරන්නේ සයික්ලෝපෙන්ටීන්. ENE එකක් එනවා හේතුව මොකද මේ ඩබල් බොන්ඩ් එක නිසා. දෙත්ත බන්ධනය නිසා. ඒතකොට බ්‍රෝමින් වලට මොකද උනේ? බ්‍රෝමයිඩ් විදිහට ඉවත් වුණා නේද? ඉලෙක්ට්‍රෝන අරගෙන ගියේ. ඒ නිසා වැඩිපුර ඉලෙක්ට්‍රෝනයක් තියෙන නිසා ඔක Br වෙනවා බ්‍රෝමයිඩ්. ඒතකොට ඇත්තටම මේ ප්‍රතික්‍රියා නලයේ තියෙන සෝඩියම් සහ සෝඩියම් ධන. ඒතකොට සෝඩියම් ධනත් එක්ක සෝඩියම් බ්‍රෝමයිඩ් හදන ඕක අතුරු ඵලයක් හැටියට. හරි. දැන් මොකද උනේ? අපිට කියන්න පුළුවන් දැන් SN2 ප්‍රතික්‍රියාව මේකේ වෙන්න පුළුවන්. ඒ වගේම E2 ප්‍රතික්‍රියාව වෙන්න පුළුවන්. ඒතකොට SN2 ප්‍රතික්‍රියාව වුණොත් මෙන්න මේවායි ලැබෙන ඵල. මොනවද ලැබෙන්නේ? සයික්ලෝපෙන්ටේන් වලට මෙතොක්සි කාණ්ඩය සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් E2 සබුනොත් හැදුනොත් මොනවද වෙන්නේ? මෙතොක්සි සයික්ලෝපෙන්ටේන් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේක මෙතන සයික්ලෝපෙන්ටීන් හැදෙන්න පුළුවන්. හරි? ඒකට ඔකයි හැකියාවක් ඇති යාන්ත්‍රණයන් දෙක අපිට යෝජනා කරන්න පුළුවන්.